ඉතින් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හදන්නේ මෙන්න මේ වගේ සුපිරියට උඩ යන උකුස්ස සරුංගලක්. ඉතින් මේ උකුස්ස සරුංගල අපි හදන්නේ සම්පූර්ණයෙන්ම ඉරට වලින්. ඉතින් ඔයාලට වීඩියෝ එක අවසන් වෙනකම් බලුවොත් මේ වගේ සුපිරියට උඩ යන උකුස්ස සරුංගලයක් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු අපේ සරුංගලේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි එමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපිට මේ සරුංගලේ හදාගන්න මුලින්ම හොඳ හයිය ඉරටු 7ක් ඕන වෙනවා. ඉතින් මම අරන් තියෙන මේ වේලිච්චත් නැති අමුත් නැති ඉරටු 7ක්. ඉතින් අපි එකෙන් හයිය ඉරටු දෙකක් අරගෙන මෙහෙම අපිට සරුංගලේ හදන ප්‍රමාණයට මේ විදිහට ඉරටු දෙක අරගෙන ඒක නූල් පාවිච්චි කරලා ගැට ගහ ගන්න ඕනේ. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණය ඉරටු දෙක හදාගෙන මේ විදිහට නූල ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ ගැට ගහගන්නේ මහත පැති එක පැත්තකට හිටින විදිහට තමයි මේ ගැට ගහගන්නේ. ඉතින් මේ විදිහට සරුංගලේ නූල තද්දට ගැට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන අපිට සරුංගලේ අත්තට වගේ කොටස හදාගන්න. ඉතින් ඒකටත් හයිය ලොකු දිග ඉරටු දෙකක් ගන්න ඕනේ. ඉතින් මේක ටිකක් දිග වෙන්න ඕනේ. සරුංගලේ සාමාන්‍යයෙන් කුරුල්ලෙක් වගේ නම් ඒගොල්ලන්ගේ පිහාටු අත්තට ගොඩක් දිගයින් පළල්නේ. ඒ නිසා අපි ඉරටු දෙකක් අරගෙන මෙන්න මේ විදිහට අපේ අත්තට ඉදලා බඳින්න ඕනේ. ඉතින් ඒකට මුලින්ම අපි මේ විදිහට ඉරටු දෙක එකට තියලා ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මම මේ පෙන්වන විදිහට ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් මේ ඉරටු දෙක බඳින්න ටිකක් හදට බඳින්න ඕනේ. මොකද මේක තමයි සරුංගලේ මේන්ම පොයින්ට් එක උඩ යන බලපාන මේන්ම පොයින්ට් එක මේක තමයි. ඉතින් මේ විදිහට සරුංගලේ අරගෙන හදට ගැට ගහ ගන්න ඕනේ අත්තට තියලා. ඉතින් අත්තට තියලා සාමාන්‍යයෙන් උඩේ ඉඳන් පොඩි දුරක් විතර තියලා තමයි බඳින්න ඕනේ. ඉතින් මේක බැන්දට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලටත් මේ වගේ සරුංගලයක් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් හරියම ලේසියෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ සරුංගලයක. ඉතින් වීඩියෝ එක ඉදිරියට බලාගෙන ඉන්න කොහොමද ඉතුරු ටිකක් හදාගන්නේ කියලා. ඊට පස්සේ අපිට තව එක ඉරට්ටක් ඕන වෙනවා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් මේ ඉරට පාවිච්චි කරද්දී ඉරට්ටේ මහත පැත්ත ටිකක් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේ මහත පැත්ත තිබ්බාම සරුංගලේ බැලන්ස් එකට ටිකක් බලපානවා. ඒ නිසා සරුංගලේ මහත පැත්ත චුට්ටක් සුද්ධ කරගන්න ඕනේ. ඒක සුද්ධ කරගන්නකොට ටිකක් අර ඇතුළට සුද්ධ කරන්න යන්න එපා. පොඩ්ඩක් ලාවට උඩින් පොඩ්ඩක් සුද්ධ කරන්න. සාමාන්‍ය දෙපැත්තෙන් සමානව නැමෙන විදිහට. ඊට පස්සේ ඒක අපි සාමාන්‍ය පොඩි ඒක ලොකු අර කලින් ගත්ත ප්‍රමාණය ඉරට්ටට වැඩිය ටිකක් පොඩි ප්‍රමාණයෙන් තමයි ගන්න ඕනේ. ඉතින් මම මේ පෙන්නන වගේ සයිස් එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඉරට්ට අරගෙන මෙන්න මේ විදිහට සරුංගලේ අත්තට ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඉරටු දෙක අතරින් මේ විදිහට දාලා මේ ඉරට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඉරට්ට අනේ මැදි ඉරට්ටට හිටින විදිහට බැඳ ගන්න එක. ඉතින් මම ඔයාලට ඒක බඳින විදිහ පෙන්නන්නම්. ඉතින් මේ විදිහට නූල අරගෙන සරුංගලේ මේ විදිහට ලාවට අත්තට මැද ගන්නවා. ඊට පස්සේ සරුංගලේ අත්තට මැද මේ විදිහට බලා ගන්න ඕනේ. ඉතින් චුට්ට එහාට මෙහාට කරලා සරුංගලේ මැද හරියට හොයාගත්තට පස්සේ අපි සරුංගලේ නූල මේ විදිහට මැද ඉරට්ටට තියලා බඳින්න ඕනේ. ඉතින් මම මේ විදිහට සරුංගලේ ඒ ඉරට්ටේ මැද බලා ගන්නවා. මැද බලාගත්තට පස්සේ මම මේ විදිහට සරුංගලේ මේ නූල අතට බැඳ ගන්නවා. මං හිතන්නේ මේ සරුංගලේ ගොඩක්ම වෙනස්. මම දැකලා නැහැ ලංකාවේ වගේ සරුංගල යවනවා. ඉතින් මේ වගේ සරුංගල නම් සුපිරි. හොඳට හුලං අල්ලනවා, හොඳට මුදුන් වෙනවා. ඉතින් පොඩි හුලකටත් උඩ යනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සරුංගලේ මෙන්න මේ අපි බැඳගත්ත ඉරට්ට මෙන්න මේ විදිහට අනිත් ඉරටු දෙකට තියලා බැඳ ගන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් කර්ව් වෙන්න ඕනේ පල්ලෙහාට. ඒ බැඳගත්ත ඉරට්ට පොඩ්ඩක් කර්ව් වෙන්න ඕනේ පල්ලෙහාට බැඳිද්දි. මෙන්න මේ විදිහට පල්ලෙහාට ඉරට්ට පාත් කරලා ඊට පස්සේ තියෙන අපිට සරුංගලේ නූල් පාවිච්චි කරලා මේක බඳින එක. ඉතින් අපි අනිත් පැත්තට ඒ විදිහට නූල පාවිච්චි කරලා බැඳ ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මෙහෙම බඳිද්දි චුට්ටක් පල්ලෙහාට කර්ව් වෙන්න බඳින්න මතක තියාගන්න. එහෙම නැති වුණොත් නම් සරුංගලේ ඇන්ගල් එක හරියට එන්නේ නැහැ. ඉතින් මතක් කරලා අනිවාර්යෙන් පොඩ්ඩක් පල්ලෙහාට කර්ව් ෂේප් එකක් තියෙන විදිහට ඒ ඉරට්ට බඳින්න. ඉතින් ඒ ඉරට්ටේ සමාන දුරකින් පිහිටන අද කියලා පොඩ්ඩක් අපි නූල පාවිච්චි කරලා බලා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට සමාන දුරකින් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් චුට්ටක් එහාට මෙහාට කරලා සමාන දුරක් වෙන විදිහට
හදාගන්න ඕනේ. ඉතින් ඒක සරුංගලේ උඩ යෑමට ගොඩක් බලපානවා. ඉතින් මේ විදිහට සරුංගලේ නූල පාවිච්චි කළා මේ සමාන දුරකින් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සරුංගලේ කටේ නූල් ටික බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නමලා බලනවා ලස්සන ඇන්ගල් එකක් එනවාද කියලා. ඉතින් ඒ පාවිච්චි කරන ඉරට්ට අනුව සමහර විට ඇන්ගල් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම යූස් කරන්නේ වේලිච්චත් නැති අමුත් නැති ඉරටු. ඉතින් මේ ඉරටු ගොඩක් හයියයි. මොකද ෆ්ලෙක්සිබල් ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට නූල පාවිච්චි කළා මේ අර දිග ඉරට්ටේ කොනෙන් මේ විදිහට නූල ගැට ගහගන්න එක. ඊට පස්සේ ඒ නූල අපේ මැද ඉරට්ටෙන් යටට වැඩි චුට්ටක් උඩින් මුහුණ ගැට ගහගෙන ඒ දුර වෙනස් කරන්න නැතුව අනිත් පැත්ත එකත් ඒ දුරින්ම අදින්න ඕනේ මේ විදිහට. ඉතින් මම හිතනවා මම මේ කියන දේ ඔයගලන්ට පැහැදිලිව තේරෙනවා ඇති කියලා. ඉතින් දන්නේ නැති දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට රිප්ලයි කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ඉරට්ට මේ නූලට තියලා ওই විදිහට ගැට ගහගන්න එක. ඉතින් ඒකෙත් පොඩි ක්‍රෝෂ් ෂේප් එකක් තියෙන පල්ලෙහාට ඒකට හුලම් බදද්දී ඇකිලෙන ගති චුට්ටක් අඩු වෙනවා. ඉතින් මම මේ විදිහට බැඳ ගන්නවා. ඉතින් ඒකෙත් නූල් වල සමාන දුරක් තියනවාද කියලා අනිවාර්යෙන් මතක් කරලම් බලා ගන්න ඕනේ. ඉතින් මම ඔය පෙන්නන විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට නූල පාවිච්චි කළා මේ පැත්ත සහ අනිත් පැත්ත එක්ක සමාන දුරකින් තියනවාද කියලා බලා ගන්න. ඉතින් ගැට ගහන්න කලින් ඒක බලලා ගැට ගැහුවොත් ඕගලන්ට ලේසි වෙයි අනිවාර්යෙන්ම. ඉතින් මේ විදිහට ඔයගලන්ට නූල සමාන දුරකින් තියනවාද කියලා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට සමාන දුරකින් තියාගත්තට පස්සේ අපි තව ඉරට්ටක් ගන්නවා. ඉතින් මේ ඉරට්ට ගන්න තනි ඉරට්ටක් තමයි අපි මේක ගන්න. ඉතින් තනි ඉරට්ටේ මහත පැත්ත තමයි අපි ගන්නේ සාමාන්‍යයෙන්. වියතක් වගේ තියෙන දුරකින් ගත්තොත් ඔයගලන් ලේසි වෙයි. ඉතින් මේ වගේ ඉරට්ටක් අරගෙන අපි ඒකේ මහත පැත්තෙන් ටිකක් උඩින් හිටින විදිහට ඉරට්ට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ඉරට්ට යටට තියලා මෙන්න මේ විදිහට බැඳ ගන්න එක. ඉතින් මේ විදිහට නූල පාවිච්චි කරලා බැඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව එක ඉරට්ටක් ඕන වෙනවා. ඒක තමයි අපේ සරුංගලේ යට කොටස. යට කොටස සඳහා ඒකෙත් මහත පැත්ත අපි චුට්ටක් සුද්ධ කරගන්න ඕනේ. ඒකේතර කලින් කිව්ව විදිහටම සාමාන්‍යයෙන් ලාවට චුට්ටක් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට නමා ගන්න පුළුවන් සයිස් එකට මහත පැත්ත සුද්ධ කරගත්තට පස්සේ අපි මේ ඉරට්ටත් අර යට කොටසට දාලා බැඳ ගන්න ඕනේ. ඉතින් ඒ ඉරට්ට බඳිද්දි සාමාන්‍යයෙන් අපි ඒ ඉරට්ටේ මැද ගානට බලාගෙන තමයි බඳින්න ඕනේ. ඉතින් මේ විදිහට ලාවට නූල බැඳගෙන නූල පොඩ්ඩක් දෙපැත්තට කරලා බලන්න ඕනේ සරුංගලේ මැදින් පිහිටනවාද කියලා. ඉතින් මම මේ පෙන්වන විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට නූල පොඩ්ඩක් එහාට මෙහාට කරලා සරුංගලේ ඒ ඉරට්ටේ මැද හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මැද හොයාගත්තට පස්සේ ඉරට්ට සද්දට නූල පාවිච්චි කරලා බැඳ ගන්න ඕනේ. ඉතින් මේ වගේ සරුංගල් ගොඩාක් මොකලා ලේසියෙන් හදා ගන්න පුළුවන්. ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ හදන සරුංගල් වලට මේක සරුංගලේ ටිකක් වෙනස්. ඉතින් ඔයගොල්ලොත් ගෙදරදී හදලා බලන්න. ඊට පස්සේ තියෙන අපිට සරුංගලේ යට කොටසෙන් ඔහොම නූල ගැට ගහගෙන සාමාන්‍යයෙන් මෙන්න මේ හරියට වගේ තියලා නූල ඇද ගන්න ඕනේ. මේ බඳිද්දි ටිකක් හදට බඳින්න සාමාන්‍ය සරුංගලේ ඒ නූල එහා මෙහා යන්නේ නැති වෙන්න බඳලා ඇද ගන්න ඕනේ. ඉතින් ඒ සමාන දුරකින්ම අනිත් පැත්තත් උහම ඇද ගන්න ඕනේ. හරි ඉතින් නූල් දෙක බැඳගත්තට පස්සේ අපිට පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ අපි අර බැඳගත් එක චුට්ට සාමාන්‍ය සරුංගලේ ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් වුණ හින්දා මම මේ විදිහට පල්ලෙහෙන් නූල එක පල්ලෙහාට ඇදලා මේ විදිහට ගැට ගහ ගන්නවා. ඒක පොඩ්ඩක් අවුල් වුණේ සරුංගලේ පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් වුණා. ඉතින් ඒ හින්දා තමයි මම මේක කළේ. ඉතින් ඔයගොල්ලෝ හදාගන්න සාමාන්‍ය එක වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. ඉතින් මම හදාගත්ත එක වුණා. ඊට පස්සේ අපිට මේ නූල කපාගෙන අපේ සරුංගලේ අලවන්න තමයි තියෙන්නේ. ඉතින් මම අලවන්නේ සුදු පාට කුණු බයක් පාවිච්චි කරලා. ඉතින් මම කලින් වීඩියෝස් වලත් මම කියලා තියෙනවා මේ මොනවද කියලා. ඉතින් ඊට පස්සේ අපිට තව පොඩි දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි මෙන්න මේ සරුංගලේ හොට වගේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන නූල ගැට ගහගෙන ඊට පස්සේ අපි ඒක ඉරට්ටේ මුදුනට ওই විදිහට ලාවට චුට්ටක් නූල අදිනවා. මේ විදිහට අනිත් පැත්තේ නූල ලාවට චුට්ටක් අදින්න ඕනේ. ඉතින් මෙච්චර සරුංගලේ අපිට හදා ගන්න තියෙන්නේ.
ඊට පස්සේ ඉතින් අපේ සරුංගලේ අලව ගන්න. ඉතින් මම අලවන එකත් මේ විදිහට ලාවට පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් ඔයාලට එකකින් තල අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් සරුංගලේ මෙන්න මේ විදිහට මම අලවගෙන යනවා. ඉතින් මගේ channel එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් comment box එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් මම ඔයගොල්ලන්ගේ හැම comment එකක්ම කියවනවා. ඉතින් මේ විදිහට තමයි අපේ සරුංගලේ ඇලව ගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ අපිට සරුංගලේ හැඩ වැඩ කරන ලස්සන රැලි දා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ලස්සනට ඒ කුණු බෑග් එකකින්ම මේ විදිහට නිකන් පොඩ්ඩක් රැලි කපා ගන්නවා. ඉතින් මේ රැලිත් නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි ලස්සන ලස්සන ඩිසයින් එකක් මේක. ඉතින් මේ වගේ සාමාන්‍ය සරුංගලයට ගැලපෙනවා. සම්පිහාටු වගේ පොඩි ලුක් එකකුත් පේනවා. ඊට පස්සේ මේ වගේ එකක් අරගෙන පල්ලෙහාටත් අපි රැලි දා ගන්න ඕනේ. ඉතින් මෙච්චර අපේ සරුංගලේ අලවන්න තියෙන්නේ. ඊට පස්සේ මම ලස්සනට මේක කළු පාට ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරනවා. ඉතින් ඔයාලටත් මේක බලා ගන්න පුළුවන්. ඉතින් සුදු පාට උඩ ගියාම ටිකක් පේන්නේ නැති නිසා පොඩ්ඩක් මම කළු පාට ස්ප්‍රේ එකෙන් මේක පාට කරගන්නවා. ඉතින් අපේ සරුංගලේ ස්ප්‍රේ එකෙන් පාට කරගත්තට පස්සේ පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් සරුංගලේ හොට මම තද කළු පාටින් පාට කරගන්න. උඩ ගියාම කැබිලා පේන්න ඕනේ හින්දා. ඊට පස්සේ මම සරුංගලේ සේරුව මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. සාමාන්‍ය විදිහට සේරුව දාන්න තියෙන්නේ. මෙන්න මෙතනින් හිලක් විදලා සරුංගලේ නූල ගැට ගහ ගන්න මේ විදිහට. ඒ වගේම යටිනුත් මෙන්න මේ තැනකින් හිලක් විදලා නූල ගැට ගහ ගන්න. ඉතින් සේරුව දාලා සරුංගලේ සේරුව ටිකක් ඉස්සරහට එන්න දාන්න. එතකොට සරුංගලේ හොඳට මුදුන් වෙනවා. මේ විදිහට සරුංගලේ පොඩ්ඩක් සේරුව ඉස්සරහට දාගත්තා නම් ඔයාලට සරුංගලේ හොඳට මුදුන් කරගන්න පුළුවන්. ඉතින් මේ සරුංගලේ හොඳට හුලං අල්ලනවා. හොඳට තරු ගානට ඇකිලිලා උඩට එනවා. ඉතින් මේ දෙන්නම සරුංගලේ යවුවට පස්සේ ඉතින් දැන් සරුංගලේට සෑහෙන නූල් දීලා තියෙනවා. මම තව සරුංගලේට නූල් දෙනවා. ඉතින් සරුංගලේට කොච්චර නූල් දුන්නා සරුංගලේ කැරගෙන්නේ නැහැ. ඉතින් සුපිරියට උඩ හුලං අල්ලලා තියෙන සරුංගලේ. ඉතින් මම මේ විදිහට සෑහෙන්න තව නූල් දෙනවා. ඉතින් මේ විදිහට සරුංගලේට නූල් දුන්නා කියලා සරුංගලේ කැරගෙන්නවත් හැදුවේ නැහැ. ඉතින් හොඳට සරුංගලේ මුදුන් වෙනවා. ඉතින් මේ තියෙන සරුංගලේ හොඳ සාමාන්‍ය තද වෙන මේ සාමාන්‍ය සයිස් දෙකකින් වගේ සරුංගලේ යවන්න පුළුවන්. මම මේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය සයිස් දෙක නූල් පන්දුව තමයි මම පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ අපේ සරුංගල ලැබෙන වෙල. ඉතින් දැන් සරුංගලේ සෑහෙන මුදුන්ලා තියෙන ඉතින් අපි කලින් සරුංගලේට සෑහෙන නූල් දුන්නා. ඉතින් මේ වගේ සුපිරි සරුංගල ඔයාලට ගෙදර තිබෙන සුපිරියට හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම වීඩියෝ එක හොඳට කරන්න ඇති කියලා. ඉතින් වීඩියෝ ගැන හොඳ හිතෙන දෙයක් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් දැන් සරුංගලේ සෑහෙන මුදුන් වීගෙන එනවා. ඉතින් මේ සරුංගලේ සුපිරි සරුංගලේ ආයේ හොඳට හුලං අල්ලනවා. පොඩි හුලං තියෙන තැනකුණත් ඔයගලන්ට යවන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එකේ නොතැනෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.